ඉතින් මේ තියෙන්නේ Sony සමාගම අලුතෙන්ම රිලීස් කරපු Sony 100-400 G Master lens එක. ඉතින් මේ lens එකේ aperture එක තියෙන්නේ 4.5 fixed aperture එකක්. ඒ වගේම මේකේ zoom range එක 100 ඉඳන් 400 වෙනකන් තියෙනවා. ඉතින් ඒ වගේම මේ lens එකේ අපි බර ගත්තොත් මේක ඇත්තටම ගොඩක් සැහැල්ලු light weight lens එකක්. ඒ කියන්නේ ඔයගලන්ට hand held උනත්, වීඩියෝ එකක් උනත්, ෆොටෝ එකක් උනත් පහසුවෙන් ෂූට් කර ගැනීම හැකියාව තියෙන මේ lens එකේ. ඉතින් ෆීල්ඩ් එකේදී මම මේ lens එක කීප වතාවක් යූස් කරා. ඇත්තටම මම ගොඩක් ආස කරන ඒ වගේම හොඳ sharpness එකක් තියෙන lens මේක. ඒ කියන්නේ මම අනිත් lenses එක්ක compare කරද්දි මේ lens එකේ ගත්ත shots වල හොඳ sharpness එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන stabilization එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මට පුළුවන් වුණා ඒ කියන්නේ handheld videos කීපයක්ම මට කිසිම අපහසුතාවයක් නැතුව මේක ෂූට් කරගන්න. ඒ කියන්නේ වීඩියෝ එක අපි ගත්තොත් ඒක හෙල්ලෙන්නෙම නැති තරම් මේකේ ඒ තරම් හොඳ ස්ටැබිලයිසේෂන් එකක් තියෙනවා මේ lens එකේ. අනිත් එක මේක අර බර ගොඩක් අඩු නිසා මේක ඇත්තටම ගොඩක් සැහැල්ලුයි අපිට ෆොටෝස් ගන්න සහ වීඩියෝස් ගන්න. ඒ වගේම මේ lens එකේ හොඳ build quality එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේක අරන් බැලුවොත් මේකේ ඇත්තටම කලින් lenses වලට වඩා හොඳ build quality එකක් තියෙන මේ lens එකේ. ඉතින් තව දෙයක් තමයි මේ lens එකේ size එක ගත්තොත් මේක ඇත්තටම පොඩි size එකක් තියෙන්නේ. ඒ කියන්නේ 200-600 එකටත් වඩා මේ lens එක පොඩි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ hood එක remove කරලා ඔයගොල්ලන්ට පහසුවෙන් බෑග් එකකට දාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ විදිහට කැමරාවට මවුන්ට් කරලා උනත් පහසුවෙන් බෑග් එකකට දාගෙන ඔයගොල්ලන්ට ඕන තැනක අරන් යන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේ lens එක use කරලා ෆොටෝස් ටිකක් ගත්තා. ඒකේ ගත්ත image එක තමයි මේ ඔයගොල්ලෝ දැන් දකින්නේ. ඉතින් මේ image එකේ තියෙන විශේෂත්වය තමයි මේ lens එකේ තියෙන minimum focus distance එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ මට ගොඩක් සතාගේ ළඟට ගිහිල්ලා ඒ කියන්නේ ඔය කුරුමිනියගේ ළඟට ගිහිල්ලා මට ෂොට් එක ගන්න පුළුවන් වුණා. ඕගලන්ට පේනවා ඇති මේ ෂොට් එකේ තියෙන sharpness ඒ වගේම details ඕගලන්ට හොඳට පේනවා මේ image එකේ. ඉතින් මේ image එකේ තියෙන්නේ ඕගලන්ට පේනවා ඇති මේ image එකේ sharpness හොඳට තියෙනවා. මේක මම මේ lens එක use කරලා 400 වලදී ගත්ත image එකක්. ඕගලන්ට පේනවා ඇති මේකේ තියෙන details කොච්චරද කියලා මේ වඳුරගේ හොඳට හැම තැනකම වගේ ඕගලන්ට details පේනවා. ඉතින් මේ image එකේ ඔයගලන්ට පේනවා ඇති තියෙන details ටික මේකේ ඇත්තටම image quality එක සහ sharpness හොඳටම තියෙනවා. ඉතින් මේ photo එක ගත්තෙත් මේ lens එක use කරලා මේකේ 400 වලදී තමයි මේ image එක මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ image එකත් මම ගත්ත photo එකක්. ඉතින් මේකේ ඔයගලන්ට පේනවා ඇති තියෙන details ඒ වගේම image එකේ quality එක sharpness ඒ වගේම f4.5 වලදී හොඳ depth එකක් තියෙනවා. ඒ කියන්නේ සතා background එකට ගොඩක් ළඟ හිටියත් ඔයගලන්ට පේනවා ඇති මේකේ හොඳ depth එකක් ඇවිල්ලා තියෙනවා මේ lens එක නිසා. ඉතින් මේ ෆොටෝ එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට පේනවා ඇති මේ ෆොටෝ එක wide එකක්. ඉතින් මේ lens එකේ තියෙන 100 ඉඳන් 400 වෙනකන් තියෙන focal length එක නිසා මම 100 වලදී තමයි මේ image එක අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති වලාකුළුත් එක්ක මට ලස්සනට මේ image සිලවුට් image එකක් මට ගන්න පුළුවන් වුණා මේ lens එක නිසා. ඉතින් මම මේ shot එක ගත්තේ handheld. ඔයගලන්ට පේනවා ඇති හොඳට image එක freeze වෙලා වැදිලා තියෙනවා. ඒ කියන්නේ තටු වල කිසිම blur එකක් නැති වෙන්න image එක හොඳට තියෙනවා. ඒකට එක හේතුව තමයි මේකේ තියෙන මේ හොඳ image stabilization එක. මේ image එකේ තියෙන විශේෂත්වය තමයි මම මේ ෆොටෝ එක ගත්තේ කැමරා එක ගොඩක් පල්ලෙහාට දාලා. ඒ කියන්නේ තනි අතකින් මම පල්ලෙහාට දාලා තමයි මේ image එක අරන් තින්නේ. ඒකට ගන්න එක හේතුව තමයි මේ lens එක බර අඩුකම. ඉතින් මට ඒ නිසා පහසුවෙන් මට කැමරාව පල්ලෙහාට දාලා ෆොටෝ එක ගන්න පුළුවන් වුණා. මේ lens එක මම wildlife photography වලට ගොඩක් recommend කරනවා. මොකද මේකේ බර අඩුකම සහ මේකේ හොඳ aperture එකක් තියෙනවා. 4.5 කියන්නේ low light වලදී උනත් ඉෂුව එකක් නැතුව අපිට පින්තූරයක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටැබිලයිසේෂන් එක ඔයගලන්ට විශේෂයෙන්ම ඇක්ෂන් ෂොට්ස් නැත්නම් ඔයාලට වීඩියෝ කරනවා නම් ඉතාමත් හොඳ වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න පුළුවන්කම තියෙනවා මේ lens එකේ. ඒ වගේම වැදගත්ම දේ තමයි මේකේ තියෙන sharpness. ඒක නිසා තමයි මම ගොඩක්ම මේ lens එකට ආස. මේකේ හොඳ sharpness එකක් තියෙනවා zoom end එකේදී.